එතනින් යට දිහා බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ ಗುಣධර්ම මිනිසෙකුට ගහලවත් කවන්න බෑ. වැඳලවත් ඒක එකතු කරන්න බෑ චරිතෙට. නිකන් ඔටෝ පුරුදු වෙනවා. ඕනම දෙයක් උයලා තිබ්බම කාලා හොඳට තියෙනවා රසයි කියලා. ප්‍රශංසා කරන ගුණය, ඉවස ගන්න එක, සැනසෙන එක, සෑයීමටපත් වෙන එක, දරා ගන්න එක සම්පූර්ණම එයාව අර වෙනමම අඬුමිටි හරගෙන නෙලනවා චරිතේ. ඉස්සර නම් තරහා ගියා දුන්නම් කනට එකක්. දැන් බෑ මෙයාට ගැව්වොත් මෙයා ගිහලා ඇඩ්මිට් වෙයි. ඊට පස්සේ රෝහල් පොලිසියට පැමිණිලා දායි. මාව අරන් යයි. මාරගේ දරුවා ඉන්න ඉස්කෝලේ යනවා. දැන් මේ කට්ටිය බලන්නේ කවුද? මාරලා මුද්ද දැම්මට පස්සේ දැන් මේ මනුස්සයා ගාන්න දෙපාරක් හිතනවා. ලෙඩක් දාගන්න ඕනේ නැහැනේ. ගෙදර ප්‍රශ්න තියෙනවානේ. දැන් රස්සාවට කියන මේ කට්ටිය කන්නේ බොන්නේ මොනවද? බෑ මේ මනුස්සයාට ගහලා මම නිකන් අමාරු වැටෙන්නේ නැහැ. බැනලා ගියාදෙන් කියලා ඉවසගෙන ඉන්නවා. කට්ටිය බලන මාරඩේ. ඊකල් නිකන් බැලුවත් ගහනවා මේ මනුස්සයා. දැන් බහිනකොටත් ගහන්නේ බලන්න. අර විවාහයේ මේ මනුස්සයාගේ චරිතය කොච්චර මෙල්ල වෙලාද? කොච්චර සතිය පීඨවලද? ඒ වගකීම නිසා අනවශ්‍ය බාහිර වැඩවලින් කොච්චර වැළකීලාද? මෙච්චර කාලෙක කිව්වා ගහ ගන්න එපා, දඟලන්න එපා, දඟලන්න එපා. මාර වැඩි පුදුම තැම්පත්කමක් නේ. කරඬුවක් වගේ වෙලානේ. ඒකට කරන්න පුළුවන් අර යකඩ කැල්ලට විතරද? ඒ ඉන්න විවාහයේ එලා දකින්න නැතුව විවාහ වෙච්ච නිසා මට නිවන් දකින්න බැරි වුණා. මම සසරට බැඳුණා. මම භාග්‍යතුන් වහන්සේගෙන් ඈත් වුණා. මගේ ආධ්‍යාත්මික ජීවිතයේ විශේෂ අදිස්ථාන අරමුණු ප්‍රතිපත්ති අරහා මට යන්න බැරි වුණා. එහෙම හිතන්න අවශ්‍ය ඊට වඩා හොඳට යන්න පුළුවන් පරිසරයක් මට හම්බුණා. සමහර තැන්වල තියනවලු මේ බණ ඉවරුනාම බුෆේ වගේ කෑම ලෑස්ති. බණෙන් පස්සේ තමයි කෑම දෙන්නේ. සමහර තැන් උතන කෑම දීලාලු බණ කියන්නේ. හරියට 7ට කෑම දෙනවා. 8ට තමයි බණ පටන් ගන්නෙ. මොකද කෑම කාලා හොඳට ශක්තිමත්ව අහගෙන ඉන්න ඕනේ. ක්‍රම දෙකක් තියෙනවා. විවාහ වෙලා පෞල් ජීවිතයේ සේරම අඩුපාඩු ටික හදාගෙන යථාර්ථය තේරුම් අරගෙන සමාජයේ ඉන්න ඕන නැටි, සමගින් ඉන්න ඕන නැටි, එකමුතුව ඉන්න ඕන නැටි, ඉවසගෙන ඉන්න ඕන නැටි, ඉතරිදවන්න නැතුව ඉන්න ඕන නැටි. ඒ අයට හැමදේම කරලා මොනම තාඩන පීඩනහාවක් දාලා යන්නේ නැතුව අන්තිම වෙනකන් එතන රැඳෙන්නේ නැටි. ඒ හැමදේම පුහුණු වෙලා රාහත් වෙන පිරිසකුත් ඉන්නවා. සියලු දේවල් අත්හැරලා වනගත වෙලා රාහත් වෙලා පිරිනිවන් පාන පිරිසකුත් ඉන්නවා. ඒ දෙපිරිසම අඩුවක් මම දකින්නේ නැහැ. එයාගේ පාරමිතාව අර විදියට අඩුපාඩු හදාගන්න මේගොල්ලෝ සංසාරේ හැමදාම කැලෑපැනපු කට්ටිය. ඒගොල්ලෝ ඉපදලා අවුරුදු 7-8 වෙනකොට ඒගොල්ලෝ කැලෑපැනනවා. දෙකින්ම වරදක් නැහැ. දැන් කියන්න ගී ගෙදර ඉන්න පුළුවන්ද බැරිද?